හෙලෝ එවරිවන් ඔන්න ඉතින් අද මාත් එක්ක මේ දවස්වල හැමෝම කන්න කැමති කොරියන් තොබොක්කි ගෙදර හදන විදිහ බලමු. එහෙනම් එන්නකෝ. මෙතන මම පාන් පිටි අරගෙන තියෙනවා. ඒ වගේම මම මෙතන අරගෙන තියෙන තඹගත්ත නූඩල්ස්. ඊළඟට මම මෙතන ලුණු අරගෙන තියෙනවා, කෑලි මිරිස් අරගෙන තියෙනවා. ඒ වගේම තඹගත්ත අල, වතුර, ලුණු, ඒ වගේම සුදු ලුණු අරගෙන තියෙනවා. ඉතින් මුලින්ම මම මේ අල ටික බෝල් එකකට දාගෙන මේ අලවල කෑලි නැති වෙන්න හොඳින් පොඩි කරගන්නවා. ඊට පස්සේ අපි මේ අල ටිකට පාන් පිටි ටික එකතු කරගෙන ඒකටම ලුණු තේ හැන්දක් එකතු කරලා මේක හොඳට සොෆ්ට් ඩෝ එකක් එනකන් අනා ගන්න ඕන. මෙන්න මේ වගේ තමයි එන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක මෙන්න මේ මම පෙන්නනවා වගේ පොඩි කොටස් වලට කඩාගෙන මේක වෙනම පැත්තකින් තියාගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මම මේ පෙන්නන විදිහට මේක අතෙන් දිගටි හැඩයට හදාගන්න. මෙන්න මේ විදිහට හදාගෙන අපි මේක දෙකට කපාගෙන නටන උණු වතුර එක්කට ලුණු ටිකක් එකතු කරලා ඒකට අපි අර හදාගත්ත තොබොකි කෑලි ටික දාගන්න ඕන. විනාඩි 2ක් විතර මේක තැම්බුණාට පස්සේ අපි මේක එළියට අරගෙන මේක හොඳට ඇල් වතුරෙන් හොද ගන්න ඕන. ඉතින් ඊට පස්සේ මම මෙතන සෝයා සෝස් අරගෙන තියෙනවා. ඒකටම මම සීනි තේ හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ දෙක හොඳට මික්ස් කරගෙන අපි වතුර මේස හැඳි දෙකකුත් එකතු කරලා මේක හොඳට මික්ස් කරගන්න. දැන් මේ තියෙන්නේ මම හොඳට ඇල් වතුරෙන් හොදගත්ත මගේ තොබොකි කෑලි ටික. ඔන්න ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඒ ටික රත් වෙනකොට අපි අර කපාගත්ත ලුණු ටික මේකට එකතු කරනවා. ඊට පස්සේ ලුණු ටික චුට්ටක් බැදෙනකොට අපි මේකට සුදු ලුණු ටිකත් එකතු කරගන්න ඕන. ඉතින් ලුණු ටික මෙන්න මේ වගේ ටිකක් බැදීගෙන එනකොට අපි මේකට කෑලි මිරිස් සහ ලුණු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි අර හදාගත්ත සෝයා සෝස් ටික මේකට එකතු කරගෙන මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න. ඊළඟට මම මෙතන ටොමැටෝ සෝස් අරගෙන තියෙනවා මේස හැඳි දෙකක්. ඒක එකතු කරලා ඒකත් හොඳට මේ ටිකත් එක්ක මික්ස් කරගන්න ඕන. ඔන්න ඉතින් ඊළඟට අපි අර හදාගත්ත තොක්බොකි ටික එකතු කරගෙන මේ ටික හොඳට මික්ස් කරගෙන අපි අර තඹගත්ත නූඩල්ස් ටිකත් මේකට එකතු කරනවා. එකතු කරලා අපිට තියෙන මේ ටික හොඳට මික්ස් කරගෙන අපි මේ නූඩල්ස් එක හදාගන්න. ඔන්න ඉතින් අපේ නූඩල්ස් එක රෙඩි. ඉතින් මේක හරිම රසයි. ඔයාලා හදයි කියලාත් මං හිතනවා. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න අමතක කරන්නත් එපා කියලා මං ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.